තෙරුවන් සරණයි. අපේ පින්වත් මහත්මයෙක් විමසා තිබුණා ගෞරවනීය ස්වාමින් වහන්සේ බෞද්ධ උපාසකයෙක් හරියට තෙරුවන් සරණ යන්නේ කොහොමද යන්න පිළිබඳව. එහිදී තෙරුවන් සරණ යෑම කියන කාරණය අපි ගත් කල්හි තෙරුවන් කියන්නේ මොකද්ද, සරණ කියන්නේ මොකද්ද, යනවා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව අපි කෙටියෙන් දැන ගැනීම ඉතාමත්ම වැදගත්. තෙරුවන් එහෙම නැත්නම් තුනුරුවන් මේ වචනය ගත් කල්හි අපිට නිතින්ම සිතට පැමිණෙන්නේ කුමක් හෝ වටිනා වස්තුන් තුනක්ය කියන එක පිළිබඳව. එතකොට මේ වස්තු තුන කුමක්ද? අන්න ඒ වස්තු තුන හඳුන්වා දෙනකොට මේ ලෝකේ වටිනාම වස්තු තුනක් පිළිබඳවයි මෙහිදී දක්වනු ලබන්නේ. ඒ තමයි බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන මෙන්න මේ තුනුරුවන. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළා වූ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය, ඒ වගේම දේශනා කරන ලද්දා වූ 84000ක් වූ ඒ ධර්මස්කන්ධය සහ ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ යමින් භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයට අනුශාසනාවට ගරු කරමින් ඒ ධර්මයේ හැසිරෙන මහා සංඝරත්නය. මෙන්න මේ උතුම් වස්තු තුන එහෙම නැත්නම් රුවන් තුන රත්නත්‍රය කියලා අපි හඳුන්වනවා. එහෙම නැත්නම් තුනුරුවන කියලා හඳුන්වනවා. එතකොට මේ තුනුරුවන හඳුනා ගැනීමෙන් පසු අපි බලන්නට ඕන මේ තුනුරුවන ඊළඟට සරණ යාම කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සරණ යෑම කියන කාරණිය ගත් කල්හි විස්තර කරන තැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ සරණං කියලා කියන්නේ. තාව හිංසතේති සරණං. එහෙම තමයි මේ පදය විග්‍රහ වෙන්නේ. තාව හිංසතේති සරණං. අර්ථය තමයි හිංසා කෙරේ යන අර්ථයෙන් සරණං නම් වේ. එහෙම නැත්නම් හිංසා කෙරේ යන අර්ථයෙන් සරණ නම් වේ. මොකද්ද මේ හිංසා කෙරෙයි කියලා කියන්නේ? මෙතනදී මේ හිංසාව කියලා කියන්නේ හිංසා කරයි කියලා කියන්නේ මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන සරණ යාම හේතුවෙන් පිහිට කර ගැනීම හේතුවෙන් භය, තැති ගැනීම, දුක, ඒ වගේම දුගතිය මේ ආදී වූ ඒ ව්‍යසනයන්ගෙන් එහෙම නැත්නම් දුක්ඛ දෝමනස් ආදීන් ඉවත් කිරීම එහෙම නැත්නම් විනාශ කිරීම කියන අර්ථයෙන් තමයි සරණං කියලා මෙතනදී පදය සැකසීලා තියෙන්නේ. එතකොට මේ සරණ කියලා කියන්නේ මොකටද? තුනුරුවනට. එතකොට මෙන්න මේ තුනුරුවන සරණ යෑම. එතකොට යෑමට කියනවා අපි ගච්ඡාමි කියලා. අපේ ශික්ෂාපද සමාදානයේදී අපි නිතරම සමාදන් වෙනවා. ගච්ඡාමි කියලා කියන්නේ මම බුදුන් සරණ යමි. කෙටි අර්ථය.
එතකොට ඇයි මෙහෙම බුදුන් සරණ යන්නේ, ධර්මයේ සරණ යන්නේ, සංඝයා සරණ යන්නේ කියන එක පිළිබඳව දැනගන්නකොට මේ බුදුන් සරණ යමි කියන පාඨයම පමණක් නොවේ, බුදුරජාණන් වහන්සේ මට සරණය, බුදුරජාණන් වහන්සේ මට පිහිටය, බුදුරජාණන් වහන්සේ මගේ දුක නසන්නාය, යහපත සලසන්නාය කියන මේ ආදී වූ අදහස් වලින් මෙන්න මේ භාග්‍යවතුන් වහන්සේ භජනය කරමි, සේවනය කරමි, ඇසුරු කරමි කියන අර්ථයෙන්ොත් අපට මෙහි අදහස හඳුන්වා දෙන්නට පුළුවන්. එතකොට මේ ආකාරයෙන් සරණ යන මේ තුනුරුවන කොහොමද සරණ යන්නේ කියන එක පිළිබඳව ධර්මයේ තුල ආකාර කීපයකින් අපට හඳුන්වා දීලා තියෙනවා. එහිදී ආකාර 4ක් අපට දැක ගැනීමට පුළුවන්. අත්ථ සන්නියායතන, තත්පරායනතන, සිස්ස භාවෝපගමන, පනිපාත කියන විදියට මේ සරණ යාම් දක්වලා තියෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ථ සන්නියාතන සරණාගමනය කියලා කියන්නේ මම අද පටන් මගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට, සංඝ රත්නයට පූජා කරලා, එහෙම නැත්නම් පවරලා ආත්ම පරිත්‍යාගයෙන් මම බුදුන් සරණ යමි, දහම් සරණ යමි, සංඝයා සරණ යමි කියන මේ විදිහට යම් කෙනෙක් සරණ යනව නම් අන්න ඒ සරණ යාමට කියනවා අත්ථ සන්නියාතන සරණාගමනය කියලා. ඊළඟ දෙවෙනි එක තමයි තත්පරායන සරණාගමනය. මේ සරණාගමනේ අර්ථය තමයි මම අද පටන් බුදුන් පිහිට කොට ඇත්තෙක් වෙමි. ධර්මය පිහිට කොට ඇත්තෙක් වෙමි. සංඝයා පිහිට කොට ඇත්තෙක් වෙමි කියලා යම් කෙනෙක් තුනුරුවන පිහිට ආධාර කරගෙන ඒ තුනුරුවන සරණ යනව නම් අන්න ඒ සරණ යාමට කියනවා තත්පරායතනතා සරණාගමනය කියලා. ඊළඟට කියනවා සිස්ස භාවෝපගමන සරණාගමනය. තුන්වෙනි කාරණය. සිස්ස භාවෝපගමන සරණාගමනය කියලා කියන්නේ මම අද පටන් බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වෙමි. ධර්ම රත්නයේ ශිෂ්‍යයෙක් වෙමි. සංඝ රත්නයේ ශිෂ්‍යයෙක් වෙමි කියලා මේ විදියට ශිෂ්‍ය භාවය ප්‍රකට කරමින් මේ තුනුරුවන සරණ යනවා. එතකොට මෙන්න මේ විදියටත් සරණ යෑමේ හැකියාවක් තියෙනවා. ඊළඟ සරණාගමනය තමයි පනිපාත සරණාගමනය. පනිපාත සරණාගමනය කියලා කියන්නේ මම අද පටන් වන්දනාමාන කිරීම, එහෙම නැත්නම් උපස්ථානය කිරීම, ඒ වාගේම බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය, සංඝ රත්නය පිළිබඳව යහපත් වචනයෙන් යුක්ත වීම,
ගුණ වර්ණනා කිරීම ආදී වූ මේ කාරණාවන්ගෙන් බුද්ධාදී තුනුරුවන්ට කටයුතු කරමි කියලා යම් කෙනෙක් නිහතමානීව තමන්ගේ සිත ඒ තුනුරුවන කෙරෙහි පවත්වනව නම් අන්න ඒ ස්වභාවයේ එහෙම නැත්නම් සරණ යාම පනිපාත සරණාගමනය කියලා හඳුන්වනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ කාරණා හතරෙන් එහෙම නැත්නම් සරණ යාම හතරෙන් ඕනම සරණාගමනයකින් එහෙම නැත්නම් සරණ යෑමකින් මේ තුනුරුවන් සරණ යෑම සිදු වෙන බව. එතකොට බෞද්ධ උපාසක උපාසිකාවන් වශයෙන් මේ කියන ආකාර හතරෙන් ඕනෑම ආකාරයකින් තමන්ට තුනුරුවන් සරණ යන්න පුළුවන්. යම් ගැටලුවක් ඇති වෙන්නට පුළුවන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සමාදානය වෙනකොට මේ කියන කාරණා හතරෙන් එකක්වත් වචනය තුලින් අපට පෙන්වුම් කරන්නේ නැහැ. මේ පාඨයන් තුලින් පෙන්වුම් කරන්නේ නැහැ. හැබැයි මේ ආකාර හතරෙන් අපි මොන ආකාරයෙන්ද සරණ යන්නේ කියන එක පිළිබඳව තීරණය වෙන්නේ අපේ අදහසට අනුවයි. එතකොට අපි අදහස් කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශිෂ්‍යෙක් වශයෙන් සරණ යනවද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේටම ජීවිත පරිත්‍යාගයෙන් භාග්‍යවතුන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය සරණ යනවද? එහෙමත් නැත්නම් මම මේ තුනුරුවන එකම පිහිටක් වශයෙන් පවත්වාගෙන සරණ යනවද? එහෙමත් නැත්නම් මම බාහිර වූ වන්දනාමාන වශයෙන් ගුණ වර්ණනා කිරීම වශයෙන් භාග්‍යවතුන් වහන්සේ සරණ යනවද? මේ කියන තමන්ගේ අධ්‍යාසයට අනුකූලව මෙන්න මේ කියන හතරෙන් එක් සරණ යාම ක්‍රමයකට තමන්ගේ ඒ සරණ යාම සිදු වෙනවා. ඒ නිසා මං හිතනවා මේ කාරණා ටික තමන්ගේ සිතට ධාරණය කරගෙන ඒ කාරණාවලට අනුව තමන් මොන ආකාරයෙන්ද තුනුරුවන සරණ යන්නේ කියන එක පිළිබඳව අවබෝධය ඇති කරගනී කියලා. හොඳයි, සියලු දෙනාට තෙරුවන් සරණයි.